මේ මහත්තයාගේ නිරල නිවාසය. මේක තමයි පාරන කාමරයකට තියෙන්නේ දැන්. මේ කාමරේ වට්ටමක් තමයි තියෙන්නේ බලන්නකො. අර මම හිමල් ගඳේ පන්සලේ වගේ මැච්චින් තමයි බලන්නේ ඔක්කොම පළොල්. ඊළඟට එහා පැත්තෙන් තියෙනවා. මේ පැත්තේ? අර පැත්තේ වාස තියෙන්නේ. මේ ආල්තේ එකතුරු පොකෑයි. මේ වගේ ඉස්සර ඔය පළොල් තමයි. බාලෝ විත්‍ය වල ගණකම. ඕක තමයි. නෑ මේ කලම නෑ මේක තියන්නේ නෑ මේ වගේ කවුරුද කියන්නේ. පරණ කාමර වල තියෙන මේක විතර ඉස්සර මේ නන්ද කාමර දෙකක් තිබුණේ ලොකුවට. කාමර දෙකයි වටේට යන්න තිබුණා. වටේට යන්න මේ විත්ති තිබුණේ ඉස්සර. ඔව් නන්ද කාමර දෙකයි වටේ මේ කුළුණු හදලා මේ දාදලා තිනේ. ඒ තැන් වල තිබුණේ ලී මේ කණු තිබුණේ. ඒ තිබුණා ඒ වටේට ලෑලි දාලා එහෙම තමයි තිබුණේ. සම්බරාව ඉස්සල්ලාම හිටියේ මහත්තයාගේ මුත්තා. ඒ මහත්තයාගේ අම්මාගේ අත්තා. ඒ තමයි රටේ මහත්තයා. ඊට පස්සේ රටේ මහත්තයාගේ පුතා තමයි කෝර්ලි මහත්තයා. කෝර්ලි මහත්තයා කියන්නේ ඊළඟ ඉන්නේ. ඔව් කෝර්ලි මහත්තයාගේ දුව තමයි මහත්තයාගේ අම්මා. ඉතින් සහෝදරයෝ අපි සාගරේ ඒ පිරිමි සහෝදරෝ තුන් දෙනයි අම්මයි අයියයි මල්ලිලා දෙන්නයි අම්මයි තමයි කෝල්ලේ මහත්තයා රටේ මහත්තයාට හිටියා පුතු මම ඒ කියන්නේ දන්නේ නැහැ වැඩි හිටියා සහෝදරයෝ තමයි පිරිමි සහෝදරයෝ වගේ රටේ මහත්තයාට හිටියේ දරුවෝ කෝල්ලි මහත්තයා ගැන විතරයි දන්නේ අනිත් අම්මට හිටියා දරුවෝ පුතු දෙන්නයි දුවලා පස් දෙනයි ඒකේ ලොකු පුතා තමයි අපේ මහත්තයා ඔව් මේකේ තමයි මේ කඩාපු කාමරේ තමයි මේ කාමරේ කවුද මේක ඔෆිස් කාමරේ විතර පාවිච්චි කරනවා ඔෆිස් හරියට ඔව් මෙයා බැංගලෝරවලු ඉන්දියාවෙන් සුද්ධෝ ඉන්න කාලේ ගෙන ඇවිල්ලා සෙවිලි කරපුවා. මේවා සාමාන්‍ය මිනිහෙකුට කරන්න බෑ. සාමාන්‍ය ප්‍රභූවරයෙකුට තමයි කරන්න පුළුවන්. ඒ දායක ප්‍රභූවරු තමයි මේ කෝරාල මහත්මයා, රටේ මහත්මයා, මහදිසා ඒ වගේ. පන්සලේ තියෙන මඩුගන්දේ 1845 85 65 දෙකම දෙනවා. මේ මුළු වර්ගෙමයි මඩුගන්දේ ධර්මශාලාවේ විහාරේ පන්සලේ තියෙන්නේ. ඒක අවුරුදු 170 ගණක් විතර එනවා මේ වල. මොනවානේ දුරාලගේ මෙච්චර වටනවා. හරි. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වගේ ආවට පස්සේ ලංකාවේ එක එක ප්‍රදේශවල 18ක් පරිපාලන කේන්ද්‍ර ආවා. ඒකෙන් උතුරු නැගෙනහිර දෙක පාලනය කරපු මහදිසාවේ හිටියේ මඩුකන්ද මහවලව්වේ ඊළඟට තමයි රටේ මහත්තයා මාමඩුව. එයාගේම ඊට පසුව කෝරාල මහත්මයා ජීවත් වෙච්ච පුරාණ ගේ තමයි මේ. එතුමා ඒ මිනිසුන් හැම වෙලාව සිවිල් ජනතාවත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳපු කාර්යාලයේ පිටලා තියෙන මෙන්න මේ ගල්තලාව උඩ. දැන් ඒක දැක් ගන්න හම් වෙන නමුත් ඔෆිස් එකට ගිහලා දෙන්නේ මෙන්න මේ ස්ථානේ කාර්යාලය.